සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගන්න සෑම තෝරා ගැනීමකටම යම්කිසි මිලක් කොස්ට් එකක් තියෙනවා වගේම තමයි ඒ තුල අතහැරෙන දෙයටත් යම්කිසි මිලක් කොස්ට් එකක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබ සෝෂල් මීඩියා පුළුවන් තරම් යූස් කරන්න ඔබ උත්සාහ කරනවා. ඒකට කාලයක් ඔබ ගන්නවා. ඒක තෝරා ගැනීමක්. ඒ තෝරා ගැනීම නිසා ඔබට ස්කිල් එකක් නැත්නම් හැකියාවක් වර්ධනය කරන්න දෙන කාලය නැති වෙනවා. අපි මේකට කියනවා opportunity cost එකක් කියලා. කියන්නේ සෝෂල් මීඩියා භාවිත කරන ඔබේ කාලය වැය කරාම ඔබට යම හැකියාවක් වර්ධනය කරගන්න තියෙන කාලය ඔබට අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ වීකෙන්ඩ් එකේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඔබ තීරණය කරනවා. තනියම. එතකොට ඔබට වෙන opportunity cost එක තමයි ඔබේ පවුලත් එක්ක ඉන්න තියෙන කාලය, ඔබේ දරුවට බිරිඳට දෙන්න තියෙන කාලය තමයි ඔබේ opportunity cost එක වෙන්නේ. ඔබ ට්‍රිප් එක යන නිසා. ඒ නිසා බුද්ධිමත් මිනිස්සු මේ තෝරා ගැනීම හරියට කරනවා. මොකද දෙයක් තෝරගද්දි තව දෙයක් අතහරින්න වෙනවා. මේ අතහරින්න වෙන දෙයට මිලක් තියෙනවා. cost එකක් තියෙනවා. අපි ඒක තමයි ආවස්තිත පිරිවැය නැත්නම් opportunity cost එක කියලා කියන්නේ. ඉතින් ඔබ දේවල් ජීවිතේ තෝරගද්දී ඒ තෝරා ගැනීම බුද්ධිමත්ව කරගන්න එක හරි ඉම්පෝටන්ට්. හරි වැදගත්. මොකද සමහර දේවල් තෝරාගද්දී අපිට ඊට වඩා වටින දේවල් අපේ ජීවිතෙන් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා කරන හැම තෝරා ගැනීමක්ම බුද්ධිමත් ලෙස කරන්නට කියලා මම ආරාධනා කර සිටිනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට පුළුවන් මේ වීඩියෝ එක ඔබේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මොනවා හරි දෙයක් ඔබට අදහස් තියෙනවා නම් ඔබට පුළුවන් කමෙන්ට් කරන්න. අපි කනෙක්ට් වෙලා එකට මේ ගමන යමු. එනම් wish you all the very best. Stay safe. ජය වේවා.